දෙමව්පියෝ වෙන එක ලේසිත් නැහැ. දරුවෝ හදන එක ලේසිත් නැහැ. ළමයි හදන්න දැන් තාත්තට තුර දෙන්න සිද්ධ වෙනවා. මොකද එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ අම්මගේ මානසික ආතතිය වැඩි වෙලා දරුවගේ මානසික ආතතියත් වැඩි වෙනවා. අම්මයි තාත්තයි යම් ක්‍රමවේදයකට දරුවෝ හදන්න යද්දී ආච්චිලා සීයලා අර පරණ යම් මතිමතාන්තරවල ඉඳගෙන ඒකට බාධා කරනවා. මොකද්ද මේ ඩිවයිසස් භාවිත කරන්නේ? මොකද්ද මේ කියලා සමාජයට කරන්නේ? මොකද්ද දරුවගේ මොළේ වර්ධනයට කරන්නේ? මේවා ඇත්තද නැත්තද? මම අම්මා කෙනෙක් හැටියට හොඳයි මගේ දුවට වඩා මගේ ලේලිට වඩා කියලා. එතකොට තාත්තලා හැටියටත් සීයලා ටිකක් තාත්තත් එක්කලා දරුවගේ තාත්තත් එක්ක තරඟවදින්න යනවා. අපිට කීකරුව බොහොම අසහනෙන් අසතුටින් අපිට ඕන ඉදිරි ජීවත් වෙනවා නම් අපිට චුට්ටක් බය වෙන්න වෙනවා. මේ ලෝකයේ ඇතුළේ යම් තැනක් හදාගන්න පුළුවන් ළමෙක් නම් ඔබේ සීමාවේ හිර කරගත්තු ළමයෙක්ගෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා. ඔබ දුකෙන් නම් දරුවන් දුකෙන්. මල්ලි ඉපදුන් නැත්තම් හොඳයි. යා මැරුණා නම් හොඳයි. වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා හිතන දරුවෝ හදන්න නැතුව එකිනෙකා බලා හදාගෙන සහෝදර සහෝදරියන් හදාගන්න කියලා කියන එක අනිවාර්යෙන් අපි කතා කරනවා. ළමයාත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න ඉගෙන ගත්තොත් සෑහෙන මුදලක් ඉතුරු කරගන්න පුළුවන් කතාවක් තමයි මේ අපි ආරම්භ කරන්න හදන්නේ. අයිබෝවන්. අද අපි මේ විදිහට කතා බහ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ මං හිතන්නේ මට මෙහා පැත්තෙන් ඉන්න පුටුව දැක්කට පස්සේ ඒ පුටුවේ ඉන්න පුද්ගලයා දැක්කට පස්සේ හිතට සතුටකුත් එන්න ඇති. ඒ තරම් ඉල්ලීම් ප්‍රබලයි ඔබතුමියව ආයෙත් වතාවක් එකතු කරගන්නට කියලා. ඉතින් ලේසි නැහැ. දෙමව්පියෝ වෙන එක ලේසිත් නැහැ. දරුවෝ හදන එක ලේසිත් නැහැ. අද වෙනකොට දෙමව්පියෝ දරුවෝ හදන්න ඇත්තටම දැනුවත් නැද්ද? මං හිතන්නේ හසිනී එහෙම කියනකට වඩා හොඳයි දෙමව්පියෝ බොහෝ කියන්නේ ඉස්සරට වඩා ටිකක් අමාරු කාලයක තමයි ඉන්නේ. දරුවෝ හදා වඩා ගන්නත් තියෙනවා. ආර්ථිකයට මුහුණ දෙන්නත් තියෙනවා. ඉස්සර ටිකක් අපි තිබුණේ විස්තృత පවුලක හිටියේ. උදව්වට ගොඩක් කට්ටිය හිටියා. නමුත් දැන් තියෙන්නේ පොඩි න්‍යෂ්ටික පවුලක් ඇතුලේ අම්මා තාත්තා දරුවෝ මේ ටික එකතු වෙලා කොහොමද මේ ආර්ථිකයට මුහුණ දෙමින් මේ තරංගයට සමාජයේ තියෙන මේ ආර්ථික නේද අපි හැමෝම ලොකු තරංගයට මුහුණ දෙමින් කොහොමද ජීවත් වෙන්නේ කියන එකත් එක්ක පොඩ්ඩක් අභියෝගය වැඩි වෙලා තියෙනවා. නැතුව මං හිතන්නේ නැහැ දන්නේ නැහැ කියලා. නමුත් අපි තුමු නව දරුවා කියන්නේ ලෝකයේ විශේෂයෙන් වෙනස් වුණානේ. ලෝකේ වෙනස් වෙච්ච ලෝකයක මෙච්චර මං කියන්නේ ඉන්ෆර්මේෂන් බහුල ලෝකයක ඩිවයිසස් බහුල ලෝකයක කොහොමද මේ දෙමව්පිය හැටියට හොඳ දරුවෙක් හදාගන්නේ කියලා කියන එක මම හිතන්නේ දෙමව්පියන්ට අභියෝගයක්. ඒකෙදි දෙමව්පියන්ට ප්‍රමාණවත් සමහර විට දැනුමක් නැති වෙන්න පුළුවන්. හොඳයි මම හිතන්නේ දැන් අපි හිතනවානේ දරුවෙක් ලැබුණට පස්සේ නැත්තම් දරුවෙක් කුසට ආවට පස්සේ තමයි අපි මේ දරුවෝ හදන එක ගැන හිතන්න ඕනේ. මේක අපි කොහොමද ඉගෙන ගන්නේ? දැන් ඒ වගකීමක් ඊට පස්සේ තමයි හිතට එන්නේ අර පවුලේ අයට එන්නේ මේ හැමදේම දැනෙන්න ගන්නේ. හැබැයි දරුවෙක් හදනවා කියන එක කොතන ඉඳන්ද අපි හිතන්න පටන් ගන්න ඕනේ? ඇත්තට මට හිතෙනවා ගර්භණී කාලේ ඉඳන්මයි කියලා. ගර්භණී කාලේ කියලා කිව්වට ඒතර ගර්භණී වෙන්න ඉස්සෙල්ලාම හිතන්න වෙනවනේ. මොකද දැන් එදා ඔහේ කියන්නේ මෙච්චර තරඟකාරීත්වය නොතිබුණු නිසා දරුවෙක් හම්බෙන්න ආවට පස්සේ දරුවව බලාගත්තාම ඇති වුණා. මොකද දෙමව්පියන්ට ලොකු සමාජ වටපිටාවක් නෑදෑයන්ගේ උදව් උපදව් තීචින්ද ඒගොල්ලන්ට තීච්ච ආතතිය අඩුයි. ඒ හින්දා ඒගොල්ලන්ට නිත්‍යතිම්ම දරුවට ආදරය කරලා ඒ තමන්ගේ ගර්භණී භාවයට මුහුණ දෙන්න හැකියාව තිබුණා. නමුත් දැන් චුට්ටක් අපි තුමු අපි හැමෝම ඉගෙන ගන්නවා, ගාන්තාවනුත් දැන් රස්සාවල් කරනවා. එතකොට හැමෝටම ආසයි ජීවිතේ සාර්ථක වෙන්න නේද? මේ යම්කිසි හොඳ ජීවන තත්ත්වයක් ළඟා කරගන්න. ඉතින් මං හිතන්නේ ළමයා හම්බෙන්නේ ඉස්සෙල්ලා ඉඳන්ම හිතුවොත් නම් හොඳයි මේ ළමෙක් හදන්නේ කොහොමද? ඒ අපිට ඊළඟට අපිට ළමෙක් හම්බුණාට පස්සේ කොහොමද අපි මේ තත්ත්වයට මුහුණ දෙන්නේ? කොහොමද මම අම්මා කෙනෙක් වෙන්නේ? කොහොමද මම තාත්තා කෙනෙක් වෙන්නේ? කියලා කියන එක ගැන හිතුවොත් නම් හොඳයි කියලායි හිතන්නේ. සමහර වෙලාවට අපි කියනවානේ දරුවෙක් ලැබුණට පස්සේ හැම එකටම අම්මා කියලා තමයි ඔන්න මූලික තැනට එන්නේ. ඉස්සරහට එන්නේ අම්මා. මොකක් හරි වැරද්දක් කරොත් අම්මව තමයි ඉස්සරහට දාගෙන. හැබැයි ඔබතුමිය දැන් සඳහන් කරා අම්මා කෙනෙක් වගේම තාත්තා කෙනෙකුත් මේකට
වැදගත් කියන කාරණාව මේක දැනගෙන ඉන්න ඕනේ කියන කාරණාව. හරිම මොකද තාත්තලා මේක කරයල්ලා හරියන්නේ නැහැ. මොකද ආර්ථිකයට අම්මා තුර දෙනවා නම් ළමයි හදන්න දැන් තාත්තට තුර දෙන්න සිද්ධ වෙනවා. මොකද එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ අම්මගේ මානසික ආතතිය වැඩි වෙලා දරුවට ලැබෙන දරුවගේ මානසික ආතතියත් වැඩි වෙනවා. ඒතර හොඳ දරුවෙක් හදාගන්න සීනය අපෙන් ඈතට යනවා. හින්දා තාත්තලටත් දැන් ඉඳ ගන්න වෙනවා අම්මලත් එක්ක මේ ළමයි හදන වැඩේට. මට හිතෙනවා මනෝවිද්‍යාන්තමේනේ අම්මලා තාත්තලා විතරක් නෙමෙයි මේ වැඩේට ඉඳ ගන්න ඕනේ. මොකද දරුවා කියන කෙනා අම්මගෙන් තාත්තගෙන් ඔන්න බකුසෙන් එළියට ආවට පස්සේ ඇවිල්ලා ආච්චි සීයා එක්ක ඉන්නවා වෙන්න පුළුවන්. පාසලට යනවා. ගුරුවරුව මුණ ගැහෙනවා. මේ විදිහට බොහෝ පිරිසකට වගකීම් එනවා. මොකද අම්මයි තාත්තයි යම් ක්‍රමවේදයකට දරුවෝ හදන්න යද්දී ආච්චිලා සීයලා අර පරණ යම් මතිමතාන්තරවල ඉඳගෙන ඒකට බාධා කරනවා. සමහරවිට පොඩි තරංගයක් එහෙමත් දෙනවා. මම අම්මා කෙනෙක් හැටියට හොඳයි මගේ දුවට වඩා මගේ ලේලිට වඩා කියලා. එතකොට තාත්තලා හැටියටත් සීයලා ටිකක් තාත්තත් එක්ක දරුවගේ තාත්තත් එක්ක තරඟ වදින්න යනවා. ඉතින් මේ දේවල් වලින් කොච්චර දරුවගේ මානසික තත්වයට පෞරුෂයට බලපානවද කියලා දැනගන්න ඕනින්දා ඇත්තටම සීයලටත් ඉඳ ගන්න පුළුවන් නම් ආච්චිලටත් ඉඳ ගන්න පුළුවන් නම් හොඳයි. ගුරුවරු විශේෂයෙන් ගුරුවරුත් අම්මාට පසුව ලොකු කාර්යභාරයක් කරන කෙනෙක් ඇත්තටම ගුරුවරයා කියලා කියන්නේ. ඒතර ගුරුවරුන්ටත් මේ අලුත් ළමයා කවුද? මේ ළමයා මුහුණ දෙන එදා අපි අද ළමා කාලේ මුහුණ නොදුන්නු අභියෝගයන්ට දැන් අලුත් ළමයා මුහුණ දෙනවා. මේ අභියෝගයන් මොනවද? ඒ අභියෝගයන් හමුවේ අපි කොහොමද මේ අපිට මුහුණ දෙන්න වෙලා තියෙන අභියෝගයට මුහුණ දෙන්න කියලා කියන එක නේ ඉගෙන ගන්න. හොඳයි මම හිතන්නේ ඒක බොහොම වැදගත් කාරණයක්. අර දරුවොත් එක්ක කටයුතු කරන නිරන්තරයෙන් ඉන්න හැමෝම අපි හැමදාම බලාපොරොත්තු වෙන දරුවෝ කියන්නේ ආයෝජනයක් කියලා අපි හිතනවා නම් ඒ දරුවෝ හොඳ දරුවෙක් විදියට සමාජයට දෙන්න මම හිතන්නේ මේක හම්බෙන හොඳම අවස්ථාවක්. ඒ වගේම තමයි මනෝවිද්‍යාන්තමයනේ සමහර අය පැවතගෙන එන කතා තියෙනවනේ. දරුවෝ හදන්න ඕනේ මෙහෙම. අපි නම් දරුවෝ හැදුවේ මෙහෙම. මේ වගේ සමහර වෙලාවට ඒ තියෙන කතා හරි මිත්‍යා කතා. මෙන්න මේවා කොහොමද මේ හරියටම ගලපගන්නේ මේවා? ඇත්තද නැත්තද මොකද්ද වෙන්නේ? නෑ ඇත්තටම හසිනේ අපිට පරණ දේවල් නරකයි කියලා කියන්න බෑ. සමහරවිට පරණ අම්මලා තාත්තලා નિરાයසයෙන්ම දැනගෙන හිටියා දරුවෙක්ව කොහොමද හදා වඩා ගන්න ශික්ෂණය කරන්න කියලා. හැබැයි පසු කාලීනව ඒව පොඩ්ඩක් විකෘති වෙලා පාවිච්චි කරන ගතියක් තියෙනවා. ඒ කියන්නේ එදා සමාජයට ගැලපෙන විදිහ මොකද්ද? අද සමාජයට ගැලපෙන විදිහ මොකද්ද? ඒකට කොහොමද අනුගත වෙන්නේ කියලා කියන එකත් එක්ක තමයි මේක කතා කරන්න වෙන්නේ. එහෙනම් අපි පැහැදිලිවම අද සමාජය ගැන යම් විශ්ලේෂණයකට ගිහිල්ලා මෙවැනි සමාජයක අම්මගේ තාත්තගේ රෝල් එක වෙනස් වෙච්ච සමාජයකදී කොහොමද මේ දරුවා හදා වඩා ගන්නෙ? බොහොම ප්‍රායෝගික උදාහරණ ආශ්‍රයෙන්. දැන් උදාහරණයක් හැටියට කියමුකෝ. අද හැමෝටම තියෙන ගැටලුවක් තමයි මේ ඩිවයිසස් පාවිච්චි කරන එක. එතකොට ඉන්ටර්නෙට් වලට ළමයින් මේ ඕපන් වෙන එක. එතකොට මේක අපි දකින්නේ බොහොම නිර්දය ලෙස අර එතන දෙන්න මිත්‍යාවක ඉන්නවා. මේක වැරදි. ළමයා මේ නිසා විනාශ වෙනවා. වගේ අදහස. කියන්නේ කිසිම පදනමක් නැතුව ඔහේ ව්‍යවහාරයේ සමාජ ව්‍යවහාරයට ආපු මතිමතාන්තර තියෙනවා මේ අලුත් ලෝකයේත් එක්ක. ඒක මොකද්ද මේ ඩිවයිසස් භාවිත වෙන්නේ? මොකද්ද මේ කියලා සමාජයට කරන්නේ? මොකද්ද දරුවගේ මොලේ වර්ධනයට කරන්නේ? මේක අපි මොලේ වර්ධනයේ මේක බලපානවා වැරදි විදිහට කියලා කියනවා. මේව ඇත්තද නැත්තද? එහෙම නැත්නම් මොකද්ද මේ වෙන්නේ මේ අලුත් දරුවට? ඒ ලෝකයේ කොහොමද මම අම්මෙක් වෙන්නේ මම තාත්තෙක් වෙන්නේ එවැනි දරුවට කොහොමද ආච්චි කෙනෙක් සීයා කෙනෙක් වෙන්නේ ගුරුවරයෙක් වෙන්නේ මේ කරුණු ඇතුලේ ගත්තාම බොහොම වටින කතාවක් මනෝවිද්‍යාන්තමනේ සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව ඉන්න දරුවෙක්. දැන් දරුවා දැක්කට පස්සේ දරුවොත් හරි ස්ට්‍රෙස්. සමාජෙම ස්ට්‍රෙස් එකේ නේද? ඇත්තටම ජීවත් වෙන්න දෙමව්පියෝ දන්නේ නැති වුනහම දරුවන්ට සතුටින් ඉන්න විදිහක් නැහැ. මොලේ වර්ධනයට අවශ්‍ය ප්‍රධානම දේ සතුට. පුංචි කාලේ ඉඳන් දරුවෙක් බොහොම සතුටින් hina වෙවි බොහොම දඟකාරකමට ඉන්නවනම් අපි ඒ දරුවා ගැන බය වෙන්න ඕනේ නැහැ. හැබැයි බොහොම අපිට කීකරුව බොහොම අසහනෙන් අසතුටින් අපිට ඕන ඉදිරිය ජීවත් වෙනවා නම් අපිට චුට්ටක් බය වෙන්න වෙනවා. ඉතින් ඒ හින්දා අපි ඒකයි මම කියන්නේ අපි බොහොම පැහැදිලිව කොනක ඉඳන් මේ මොකද්ද මේ දරුවගේ මොලේ වර්ධනයට අවශ්‍ය පසුබිම කියලා කියන එක ඉගෙන ගන්න වෙනවා. හොඳයි දැන් ඊළඟට කතා බහ කරනකොට ඔබතුමිය සඳහනුත් කරා වැඩිපුර අම්මලා කැමති කරදර කරන්නේ නැති අම්මලා තාත්තලාට
කීකරුව ඉන්න දරුවෙක් හදා ගන්න සමහරවිට ඔබතුමිය ගාවටත් ඇවිල්ලා ඇති ඕනෑ තරම් දෙමව්පියෝ මේ දරුවව කොහෙටවත් එක්කන් යන්න බෑ හරි දඟලනවා අපිට ලැජ්ජයි තැනකට මෙයාව එක්කන් යන්න කියලා ඔබතුමිය මේ ගැන මං හිතන්නේ කටේ කෙල හිඳෙන කෙනෙක් කතා කරලා ඇති මේ දරුවා කීකරු වෙනවා කීකරු දරුවෙක් හදනවා කියන එක සෞඛ්‍ය සම්පන්නයිද කියන කාරණාව මේකද විය යුත්තේ කියන කාරණාව. නමුත් අපි මේ වෙලාවෙත් මතක් කරමු මනෝවිද්‍යාඥතුමිනි මේ කීකරු දරුවා හොඳ දරුවාද? ඇත්තටම හොඳ කියලා කියන්නේ හරීම අපිට සරලව සාකච්ඡා කරන්න බැරි වචනයක්. හොඳ කියන්නේ හරි සාපේක්ෂයි, වයසට සාපේක්ෂයි නේද? අපිට රටට අනුව, සංස්කෘතියට අනුව, ආගමට අනුව මේ හරිම ලොකු වචනයක් හොඳ කියලා කියන්නේ. එතකොට හොඳ දරුවෙක් කියලා කියන්නේ අපිට කීකරු දරුවාද කියලා කියන එක සාකච්ඡා කරන්න වෙනවා. මොකද අපි හිතමු මම පුංචි උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම්. ඔබ තාම දුකෙන් ඉන්න පුද්ගලයෙක්. ඔබට ප්‍රශ්න ඔබේ ප්‍රශ්න නිසා හරිම ආසයි දරුවෝ හොඳට ඉගෙන ගන්නවට. දරුවෝ ඉගෙනගෙන ඔබේ ජීවිතේටත් බොහොම ආලෝකයක් අරන් එනවට. හැබැයි ඒ වගේම ඔබට ඕනේ ඒ දරුවෝ ඔබට කීකරු වෙන්න. ඔබට ප්‍රශ්න වලින් ඉන්න, වේදනාවෙන් ඉන්න, මේ වේදනාව කොහොමද ඉවර කරගන්නේ කියලා දන්නේ නැති අම්මෙක් තාත්තෙක් නම් ඔබට කීකරුනොත් ඔබේ දරුවා අනිවාර්යෙන් වේදනාවෙන් ඉන්න දරුවෙක් බවට පත් වෙනවා. හැබැයි අපි හිතමු මේක මම හිතන්නේ පැහැදිලි ඇති හැස. අනිවාර්යයෙන්. කියන්නේ අපේ සීමාවට කීකරු කරොත් ළමයාව අනිවාර්යෙන්ම අපේ සීමාවේ නතර වෙනවා. මම හැමදාම කියනවනේ නිකන් බලන්නකෝ දේශපාලඥයන්ගේ ළමයි දේශපාලඥයා, බිස්නස් කාරයන්ගේ ළමයි බිස්නස් කාරයන්, නැට්ටුවන්ගේ ළමයි නැට්ටුව, සංගීතඥයන්ගේ ළමයි සංගීතඥයෝ. නිකන්ද වෙන්නේ? ඔබ හිතනවාද ජානවලින් කියලා? නැහැ. ඒ පරිසරයෙන් ඔබ නිර්මාණය කරපු පරිසරය ඇතුලේ ඔබෙන් එහාට යන්න බැරි දරුවෙක් ඔබ නොදැන හරි ගස්සනවා. මං කියන්නේ මේක නරක නෑ, මේක හොඳයි නේද? අපේ කුල ක්‍රමයේ පවා හැදිලා තියෙන්නේ එහෙමනේ. කාලාන්තරය තිස්සේ යම් වෘත්තියක යම් කර්මාන්තයක දිගින් දිගටම යෙදෙන්නවා වගේනේ. ඉතින් දැන් හැබැයි අපි ආස වෙන්නේ මේ අලුත් ලෝකෙත් එක්ක හැප්පෙන්න පුළුවන්. මේ හැප්පිලා යම් කිසි විදිහට මේ ලෝකයේ ඇතුලේ යම් තැනක් හදාගන්න පුළුවන් ළමෙක් නම් ඔබේ සීමාවේ හිර කරගත්තු ළමෙක්ගෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා. ඔබ දුකෙන් නම් දරුවන් දුකෙන්. එහෙමනම් ඔබ දුකෙන් නම් අඩුම තරමේ දරුවට ඔබ ප්‍රශ්න කරන්න ඉඩ තියෙන්න ඕනේ ගේ ඇතුලේ. ඒතර දැන් මේක හිතන්න එපා මේක මේ ළමයින්ව හිතුවක්කාර වැඩක් කියලා නැහැ. හිතන්න පුළුවන් දරුවෙක් හදන්න. තමන්ගේ අපිටම ජීවිතය ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. ඔබ ප්‍රශ්න කරන්න නෙවෙයි. ඇයි අම්මා දුක් වෙන්නේ? මොකද අම්මගේ ප්‍රශ්නේ තාත්තගේ ප්‍රශ්නේ මොකද්ද? ඇයි අපි මේ තරම් දුප්පත්? එක්ක අපිට මේ තරම් ප්‍රශ්න. ඇයි කියලා කියන එක හොයන්න පුළුවන්, හිතන්න පුළුවන් දරුවෙක් හදන්න ඕනේ. කීකරු දරුවෙකුට එහෙම බෑ. අනේ මේක තමයි ජීවිතය කියලා අඬ බොහොම අමාරු විභාගයක් පාස් කළා යම් කිසි තැනකට යන්න පුළුවන්. නමුත් එදා ඉඳන් ඒත් අර මානසික දාරිද්‍රතාවයෙන් දුප්පත්කමින් ගැලවෙන්න බෑ. ඒ නිසා කොහොමද සතුටින් ඉන්න පුළුවන්? ආදරය කරන්න දන්න, ජීවිතේ විඳින්න දන්න, දෙමව්පියොත් එක්ක බොහොම ලස්සන ජීවිතයක් ගොඩනගන්න දන්න, තමන් හදන පවුලක් ලස්සනට ගොඩනගන්න දන්න දරුවෙක් හදන්න හැටීමේ අපේ කතාබහ වෙන්නේ. ඔබතුමිය අර කිව්වා වගේ තාමත් ඉන්නවා මනෝවිද්‍යාඥතුමියනේ. මං හිතන්නේ ඔබතුමියටත් එනවා ඇති ප්‍රශ්න. අම්මලා තාත්තලාට අර එලි කරගන්න බැරි වුණු තමන්ගේ සිහින තමන්ගේ දරුවෝ එලි කරලා දෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න. ඒ වෙනුවෙන් ඔවුන්ව මහන්සි කරවන මං හිතන්නේ එහෙම වුණාට පස්සේ තමයි දරුවෝ ස්ට්‍රෙස් වෙලා මේ විදිහට කඩාගෙන වැටෙන්නේ. ඕනේ දහසනේ අපි දරුවන්ට ළමා කාලේ සෙල්ලම් කරන්න දුන්නේ නැත්නම් දරුවෝ ඉන්නේ අසහනෙන්. තරුණ කාලේ ආදරය කරන්න දුන්නේ නැත්නම් ජීවිතේ විඳින්න දුන්නේ නැත්නම් මේ ආදරය කියලා කියන සම්බන්ධය තියාගෙන මොකක් හරි කරන එකට නෙවෙයි. ජීවිතේ තමන් හොයාගන්න එකට තමන්ගේ ජීවිතේ වෙන්න පුළුවන්. අපි හිතමුකෝ ඇඟ වෙන්න පුළුවන්. මේ තමන්ගේ කාලේ තරුණ කාලේ හිත සැහැණ වෙනස් වෙනව නේද? අපි හැමෝම තරුණ වෙලා හිටියේ ඒ තරුණ කාලේදී චමත්කාරය විඳින්න අවස්ථාවක් නැත්නම් බොහොම අසහනෙන් අසතුටින් ඉන්න ළමයි හැදෙන්නේ, තරුණයෝ හැදෙන්නේ, තරුණිය හැදෙන්නේ. අපි හිතමුකෝ මෙහෙම
ඉගෙන ගන්න එකට අපි කවුරුත් ආස වුණේ නැහැනේ. හැබැයි අපි කියලා දෙනවා සතුටින් ඉගෙන ගන්න පුළුවන් ළමයෙක් හදන හැටි. ඒ කියන්නේ ඒ අධ්‍යාපනයත් එක්ක බැඳෙන්න දන්න. ඒ අධ්‍යාපනය කියලා කියන එක ඇත්තටම ගැඹුරෙන් ඉගෙනීම කියලා කියන එකත් එක්ක බැඳෙන්න බොහොම අනිර්මාණාත්මක ලෙස හිතන්න පුළුවන් දරුවෙක් හදාගන්නේ කොහොමද කියලා නැතුව දරුවට වදයක් කරලා දරුවට ඉගෙන ගන්න එපා කරලා එහෙම නොවි කැමැත්තෙන් ඉගෙන ගන්න දරුවෝ බහුතරයක් ඔබ පස්සෙන් ඉඳලා ටොකු එන හෝම්වර්ක් ටික කරන්න වෙන්නේ නැතුව එයාම ස්වේච්ඡාවෙන් ඉඳගෙන හෝම්වර්ක් ටික කරන්න පුළුවන් වෙන අම්මට ගෙදර ඇවිල්ලා යාගේ ජීවිතේ විඳපු දෙයක් යාගේ අත්දැකීමක් කියන්න හිතෙන දරුවෙක්. ඒතකොට සතුටින් ඉන්න දරුවෙක් අම්මා කේන්ති ගිලිපියක් දුක ගිලිටියක් පොඩි විහිළුවක් කරලා අම්මව චියර් අප් කරන්න පුළුවන් ළමයෙක්. අන්න එහෙම ළමයෙක් හදන හැටි මේ කතා කරන්නේ. හොඳයි. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නය මනවිදන්තුමීනි දැන් ගොඩක් අම්මලා හරි බිසිනේ. තාත්තලා ඊට වඩා බිසි. ඉතින් වෙලාවක් නැහැ දැන් දරුවොත් එක්ක ඔන්න ඉන්න. දැන් ඊළඟට එන ප්‍රශ්නය ඒක තමයි අනේ අපිට ඉන්න වෙලාවක් නැහැනේ ගෙදර ආපු වෙලාවෙ ඉඳලා එක්කෝ උයන්න තියෙනවා වැඩ ටික කරගන්න තියෙනවා. ඉතින් දරුවෝ මිස් වෙනවා මේ හින්දායි මේ ප්‍රශ්නේ වෙන්නේ කියලා ඔන්න ඊළඟට මැසිවිලි නගනවා. ඔබතුමිය ගාවේ ඒකට හොඳම උත්තරයක් තියෙනවා. ඇත්තටම ගොඩාක් වෙලා ඕනේ නැහැ දරුවොත් එක. දැන් වැඩට යන්නේ නැති අම්මලාත් වැඩිපුර වෙලාව දෙනවා දරුවෝ ගැන කතා කරන්න. දරුවෝ ගැන හොයලා බලන්න. හැබැයි දරුවත් එක්ක කතා කරන්න නෙවෙයි. ඔය උයේ දරුවොත් එක්ක කතා කරන්න පුළුවන්. ඔබ කරන ඕනම වැඩක් කර දරුවොත් එක්ක කතා කරන්න පුළුවන්. එහෙම කිසිම බාධාවක් නැහැ. හැබැයි ඔබ මානසික ලෝකයේ ඔබේ මානසික ලෝකයේ ඔබ හිර වෙලා ගෙදර අපිට මං කියන්නේ හැමතිස්සෙම ඔෆිස් එකේ වැඩ ගැන හිත ළමයෙක් එක්ක කතා කරන්න වෙන්නේ නැහනේ. එතකොට ඔබ බයිනව නේද? හරි ළමයෝ ඕක අපි පස්සේ කතා කරමු කියලා හරි. නෑ ඇත්තටම ඔෆිස් එකේ වැඩේ කාර්යබහුල වැඩ ගෙදර ඒ ඔෆිස් එකේ තියලා එන්න. ගෙදර ආවට පස්සේ වැඩ කර කතා කරන්න. ළමයිත් අපි අසහනෙන් නෙවෙයි නම් වැඩ කරන්නේ. අපි hina වෙවිනා වැඩ කරන්නේ. ළමයිත් ඇවිල්ලා වැඩ කරනවා. හැබැයි මේ මම කියන්නේ හොඳටම මේ තරුණම ළමයා නෙවෙයි. තරුණ ළමයා ටිකක් තනි වෙන්න ආසයි. පොඩ්ඩක් තනියෙන් හිත කල්පනා කරගෙන ඉන්න ආසයි. ඒ ළමයා නෙවෙයි. යම්කිසි විදියට අවුරුදු මම හිතන්නේ 10 ඉඳන් 12 විතර වෙනක ළමයි අම්මලාත් එක්ක පොඩි කයියක ගහ ඔය ගෙදර වැඩවලට උදව් කරන්න ආසයි ලොකු වැඩ කරන්න ආසයි. ඉතින් ලස්සනට ඒ කියන්නේ තමන්ගේ වැඩ ටික බාධාවක් නෙවෙයි දරුවෙකුට දෙන්න. ඇත්තටම හොඳ එක පැයක් ඇති දරුවොත් එක්ක ලස්සනට ජීවිතේ බෙදා හදාගන්න ජීවිතේ විඳින්න එකතු වෙලා එතකොට ඔය කියන කාර්යබහුලත්වයටත් පොඩි කියන්නේ එහෙම අසහනයටපත් වෙලා ඉන්න ඔබටත් පොඩි සතුටකුත් දැනෙවි. මම හිතන්නේ ඔය කියන තරම් අපි බිසි වුණාද ඔබට හිතේ ඇත්තටම අපි මෙච්චර බිසි වෙලා හිටියද කියලා. සමහර වෙලාවට ප්‍රශ්නේ ඉන්නේ මනෝවිද්‍යාඥතුමියනේ දවුරු දෙන්නෙක් හම්බුනාට පස්සේ ඔන්න අක්කා තරහයි මල්ලිත් එක්ක මල්ලි පොඩ්ඩක් ඊරිසියයි නැත්තම් ඊට පල්ලෙහා ඉන්න මල්ලිත් එක්ක ඔන්න ඔය වගේ දේවල් වලටත් දැනමුතුකම් ගන්න ඉඩක් තියනවද? ඔව් ඇත්තටම. ඇයි අපි බොහෝ විට වරද්ද ගන්නවා මේ සහෝදර සහෝදරයන් අතර සම්බන්ධතාවය ගොඩනගා ගන්න බැරි කමින්. ඒ කියන්නේ අපි හිතමුකෝ මෙහෙම අපි හිතනවා මේ දරුවෝ අතර අපි අම්මලා කරන වැඩක් තමයි පොඩ්ඩක් අර කම්පෙයා කරනවා. අනිත් එක්කෙනා මෙහෙමයි අයියා මෙහෙමයි අක්කා මෙහෙමයි. ඒ වගේම අපි හරි ආසයි ඒගොල්ලොත් එක්ක යම් උසුළු විසුළු විහිළු කරන්න වැඩි හිටියෝ. එහෙම නැතුව ලස්සනට බොහොම ස්වභාවයෙන්ම තමන්ගේ සහෝදර සහෝදරයන්ට ආදරය වෙන ගතිකයක් දරුවන්ට තියෙනවා. ඒ ගතිකයේ ස්මතු කරලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්න කිසිම ගැටුමක් නැතුව දරුවෝ සහෝදර සහෝදරියෝ තරහකාරයෝ බවට පත් කරන්නේ නැතුව අනේ මගේ මල්ලි ඉපදුන්නේ නැත්තම් හොඳයි යා මැරුණා නම් හොඳයි වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා හිතන දරුවෝ හදන්න නැතුව කොහොමද ආදරණීය එකිනෙකා බලා හදාගෙන සහෝදර සහෝදරියන් හදාගන්න කියලා කෙනෙක්. ඔබතුමියගෙන් වැඩසටහන අවසන් කරන්නට කලින් මෙහෙම දෙයක් අහන්නට කැමතියි. අපි හැමෝම බලාපොරොත්තු වෙනවා දෙමව්පියෝ විදියට වෙන්න පුළුවන්. සමහර විට අක්කලා නංගිලාගේ දරුවෝ අයියලා මල්ලිලා වෙනුවෙන් අපි හිතනවා වෙන්නට පුළුවන්. කවදා හරි මේ දරුවෝ හොඳ තැනක ඉන්න ඕනේ. හොඳ දරුවෝ බවට පත් කරන්න ඕනේ. අපි අපේ උපරිමයේ ඒ වෙනුවෙන් කරනවායි කියලා. ඔබතුමියට මේ වගේ දරුවෝ වෙනුවෙන් ඔවුන් කැප කරනවා කියලා හිතුවට ඔවුන් ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ඔවුන්ගේ ජීවිතයට දෙන්න ඕනේ මොන වගේ දේවල්ද? ඇත්තටම මම හිතන්නේ සතුටින් පිරි පරිසරයක්. ආදරණීය පරිසරයක් එකිනෙකා බලා හදාගන්න පරිසරයක්. හැබැයි ඒ පරිසරය නිර්මාණය කරගන්නේ කොහොමද කියලා අද බොහෝ දෙනා දන්නේ නැතුව හරියට දුක් විඳිනවා මේ දරුවෝ හදා වඩා ගන්න මහන්සි වෙනවා. මං හිතන්නේ සෑහෙන මුදලක් වැය කරනවා. අපි අධ්‍යාපනයේ සිට සෞඛ්‍ය මානසික සෞඛ්‍යයට සෑහෙන මුදලක් වැය කරනවා. හැබැයි
අපි හරියට ආදරණීයව ළමයාත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න ඉගෙන ගත්තොත් සෑහෙන මුදලක් ඉතුරු කරගන්න පුළුවන් කතාවක් තමයි මේ අපි ආරම්භ කරන්න හදන්නේ. එකතු වෙන්න ඔබේ දරුවාගේ ජීවිතය දීප්තිමත් ජීවිතයක් බවට පත් කරන්නට ඔබේ ජීවිතය දීප්තිමත් ජීවිතයක් බවට අනාගතයේදී වගේම වර්තමානයේදීත් පත් කරගන්නට. ඉතින් බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට මේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක් වේවා.